කාලෙට මිනිස්සු මැරෙනවා. අකාලෙටත් මැරෙනවා. කාලෙට මැරෙනවා කියලා කියන්නේ කුමක්ද? වයසට ගිහිල්ලා බැරි ගිහිලා සම්පූර්ණයෙන්ම ආයුෂ භුක්ති විඳලා අවුරුදු 80වත් පැනලා මැරෙනවා නම් දීර්ඝායුෂ. නාගසේන මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ විස්තර කරනවා සංසාරේ කෙනෙක් බඩගින්නේ තියලා තමන් මරලා තියනවා නම් මනුස්ස ජීවිතේ ඉපදුනාට පස්සේ බඩගින්නේම මැරිලා යනවා. ඇයි ඔය මල ඇඳේ ඉන්න මිනිස්සු බඩගිනි මොනවා හරි දියල්ලා කියන්නේ? බඩගින්නේම මැරිලා යනවා. කවුද දන්නේ අපි සංසාරේ තවක් කෙනෙක් බඩගින්නේ තියලා මරලාද කියලා? අවස්ථාව ලද විගස බඩගින්නේ මැරෙන්න පුළුවන්. බඩගින්නේ මැරෙන්න පුළුවන්. ඇයි 1818 ඌව වෙල්ලාස්ස ඇතුණු නිදහස් කැරැල්ලේදී ඒ ගම් වලට ආහාර පාන නැති වෙලා එක ගෙදර 14 දිනක් ගින්දරට පැනලා මැරුණා බඩගින්නේ. අදටත් ඉන්දියාවේ කොච්චර මැරෙනවද බඩගින්නේ? ඉතියෝපියා වගේ රටවල් වල කොච්චර මැරෙනවද? සරණාගතව ඉන්න රටවල් වල කොච්චර මැරෙනවද? ඇට සැකිලි බඩගින්නේ මැරෙන්න වෙනවා. අකාල මරණ. ඔන්න දුර්ලභ මනුස්ස උපතක් ලැබිච්ච වෙලාවේ දැනුත් සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ පිපාසයෙන් මරවලා තියෙනවා නම් පිපාසයෙන් විදිහට. ඊට පස්සේ ගින්දරෙන් පුච්චලා මරලා තියෙනවා නම් ගින්දරෙන්ම මැරිලා යනවා. പ്രേත ලෝකෙ ඉපදුනොත් ගිනිගෙන තමයි තියෙන්නේ പ്രേත ජීවිතේ. අවියායුධෙන් මරලා තිබ්බොත් කෙනෙක් සංසාරේ අවියායුධෙන් මැරිලා යනවා. සමහර ලාවට අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙන කල. අපේ කර්ම බලාගෙන ඉන්න ඇති කඩු කිනිසි එසවෙන කල. ඇයි අර ජීවිත 300 ගානක් බලාගෙන හිටියේ බෝම්බයක් පිපිරෙනකල්? මරණයට ලස්සනට පුජ්‍යලියාව ගෙනියනවා. උදාහරණයක් කියන්නම්. ඔය අර බෝම්බයකින් පල්ලියේ මුළු පවුලේම අය මැරිලා තාත්තා විතරක් ඉතුරු වුණා. ඔහු ඒ බෝම්බ වැදෙන තැනත් ඉඳලා බේරුණා. බලාගෙන ඉඳලා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ එන කෝච්චියට බෙල්ල තිබ්බා. දැක්කද ඔහු අර බෝම්බෙන් කුඩු පට්ටම් වෙලා මස් ගොඩක් වෙන ඒ කර්මයේ තිබ්බේ නැහැ. හැබැයි යානයකට රථයකට යට වෙන කඳ සිරසෙන් වෙන් වෙන මේ බෙල්ලෙන් ශරීරයේ දෙක වෙන් වෙන කර්මය ගානට කොහොමද විපාක දුන්නේ නැති? අපි මොන කයි කතන්දර කිව්වත් සසරේ තමන් කරපු දේ තමන්ට නම් එනවා. මේ ලෝකේ තමන්ට කැරකිලා එන්නේ නැති දෙයක් නෑ. එනවා. අනිවාර්යෙන් එනවා. තමන් ලෝකෙට කියන දේ එනවා. දෙන්න දේ ලැබෙනවා. මා ඔබට ධර්මයේද දෙන්නේ මට ධර්මයෙන්ම ලැබේ. මා ඔබට ඥානයේද දෙන්නේ ඥානයම ලැබේ. ඔබ දෙන්නේ අන් අයට නම් ඒ ලැබේ. ඔබ තවත් කෙනෙකුට දෙන්නේ රාගය නම් නොනිවෙන රාගයක් ලැබේ. ඔබ අන් අය කුලප්පු කරවන අවුස්සන තරහගස්සවන කෙනෙක් නම් ඔබ දෙන්නේ තරහ නම් ලෝකෙට නොනිවෙන සංසිඳවන්න බැරි ද්වේෂයක් ලැබේ. සැනසෙල්ලක් දෙන්නේ නැත්තම් දුක නම් දෙන්නේ අන් අයට ඔබටම කැරකිලායි. සංසාරේ ඔබ කොයි තැන්වලද උපදින්නේ? ඔයාලට අනාගතේ මොනවද ලැබෙන්නේ කියලා දැන් ගත කරන ජීවිතෙන්න පේනවා. ඊට පස්සේ හදිහුනියන් වලින් මරලා තියෙනවා නම් විස දීලා දුගති ලෝකෙවල ඉපදුනාට පස්සේ කුණු වෙලා කියනවා ඉන්නේ. පණුව ගහලා කුණු වෙවි කියනවා. මේ විපාකෙ විඳින්නේ
හදිහුනියම් කරන අය මනුස්ස ලෝකයට ආවට පස්සේ අහගේ යන හුනියම් ඇඟේට ඇවිල්ලා කුණු වෙලා මැරෙනවා. ඔය හදිහුනියම් කරපු අයට වෙන දේවල්. වතුරේ ගිල්වලා මැරුණ අය මරවලා තියෙනවා නම් වතුරේ ගිල්වලා ඒ අය නිරේ ගිහිල්ලා මනුස්ස ලෝකයට ආවට පස්සේ අතපය ඔක්කොම වකුටු වෙලා විරූපි වෙලා කියන උපදින්නේ. අතපය වකුටු වෙලා විරූපි වෙලා උපදින්නේ කියනවා. ඒ තමයි තමන් සංසාරේ තවත් කෙනෙක් ජලයේ ගිල්වලා මරලා තියෙනවා. ඒ අය ජලයේ ගිල්ලාම මැරිලා යනවා. ඔන්න මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ තියෙන නස්පැත්ති ටික. දෙයියනේ ඔබ ඔය ඉඳගෙන ඉන්නේ කොච්චර පින්බලයකින්ද කියලා බලන්න. දැන් ඔය ඉඳගෙන ඉන්නේ පණකින්ද රැකගෙන. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ ඉපදෙනකොට නිරේ හිටියන්න නිරිසත්වයට ධර්මයේ තේරුම් ගන්න බෑ. අක්කන එක ක්ෂණයක් නෙවෙයි. ඒක ධර්මය අවබෝධ වෙන තැනක් නෙවෙයි. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකවල, අසඤ්ඤ ලෝකවල ඊළඟට ධර්මයේ ඇහෙන්නේ නැති ප්‍රත්‍යන්ත දේශවල ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙලා බුදු කෙනෙක් ගැන විශ්වාස නොකරන අය අතර හිටියොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මෙලොව ඥානේ කලඳක් නැතුව මන්ද බුද්ධික වෙලා ඉපදුනොත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒවා අක්ෂණ ඔබ පණකෙන්ද රැකගෙන කියන බණපදයක් තේරෙන කෙනෙක් විදියට ඔතන ඉඳගෙන ඉන්නේ කොච්චර වාසනාවකින්ද කියලා හිතන්න. එහෙව් එවුන් හිතනවා මොන කර්මයක්ද බම් මේ මනුස්ස ජීවිතය කියලා. වාසනාවට ගරහලා පිනට ගරහලා නිවන් දකින්න හිතන්න එපා. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. මනුස්ස ජීවිතේ වටිනවා කියලා හිතන්න. ඊට පස්සේ ඔහොම හිටපු කෙනෙක් ගේ අතින් මව් මැරුණොත් පියා මැරුණොත් එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වෙනුවට අද කාලේ තියෙන චෛත්‍ය නපුරු සිතෙන් නිදන් ගන්න චෛත්‍ය කැඩුවොත් ධාතු ගර්භයට හානි කොට තිබ්බොත් නපුරු සිතෙන් ක්‍රෝධ සිතින් බෝධි කපලා තිබ්බොත් වෛරෙන් තරහට බෝධියක් කපලා තිබ්බොත් භික්ෂුණියක් දූෂණය කළා තිබ්බොත් ඔවුන්ට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බෑ. අර අක්ෂණ ටිකෙමුත් බේරිලාවට පස්සේ බලන්න ඊළඟ පහට වුණා. බටහිර රටවල් වල මව් මැරීම පියා මැරීම කියන එකෙන් රොත්තට පොඩි බැඳගෙන ඉන්නවා කල්පයක් අපායට වැටෙන්න. කිම කෙසේද? ලෙඩ ඇඳේ ඉන්නකොට ඉන්ජෙක්ෂන් ගහලා. බටහිර රටවල් වල ලොකු මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. විඳවල මැරෙනවට වැඩිය හොඳයි සැනසෙල්ලි මැරෙන එක කියලා. දරුව මස්සම් කරනවා අම්මගේ තාත්තගේ මරණයට. ආදරයට කරන්නේ පෞල් පිටින් නිරේ. බට ගලවන සිද්ධිය. මෙයා කොහොමදත් මැරෙනවා. තව විනාඩියකින් හරි මැරෙනවා. ඇයි මේ බට ගහලා තියෙන්නේ? තවත් ලෙඩෙකුට මේක ගැහුවා නම් හොඳයි. ඔයාලා ඉක්මනට මේක ගහන්න අවසර දෙන්න කියලා කියනවා. හේතු ගොඩක් කියනවා. මේ හදිසි ලෙඩෙක් ඇවිල්ලා ඉන්නවා. මෙයා බේර ගන්න ඕන. මෙයා වයසක කෙනෙක් කොහොමදත් ජීවත් වෙන්නේ නැහැ. මෙයා තරුණ ජීවිතයක් ඉක්මනට බේර ගන්න ඕන. අපි තරුණ ජීවිතය ගැන මොකක් හරි හිතලා අර බට ටික ගලවන්න අස්සම් කරනවා. බට ගැලවීම හේතු කරගෙන මැරෙනවා. ප්‍රාණඝාතය. කොහොමද බේරෙන්නේ? බටහිර රටවල් වල සිංහලයාට විතරයි මේ පණිවිඩය ඇහෙන්නේ. සිංහලයාට විතරයි මේ පණිවිඩය ඇහෙන්නේ. ඒකයි සිංහල ජාතිය වටින්නේ. මට ගාල්ල මාතර පැත්තේ අම්මා කෙනෙක් කතා කරලා කිව්වා බඩේ දරුවා ජීවත් වෙන්නේ නැහැ කියලා දොස්තරලා කියන්නේම අයින් කරමු කියලා. වැඩක් නැහැ කියලා. නෑ අම්මා කිව්වලු මට මස් වැදල්ල හරි ඕන. දරුවා බිහි කළා පන පිටින්. පපුවට තුරුල් කරගෙන හිටියා. පැය ගානින් දරුවා මැරුණා. මට කියනවා ස්වාමීනි මං දරුවා මැරුවේ නෑ. බිහි කළා. මං පව් කරගත්තේ නෑ කියලා. මං කිව්වා දැන් සත්‍යක්‍රියා කරන්න.
මම මේ ලෝකයාම මම ප්‍රාණඝාතයට යොමු කරද්දී මම ප්‍රාණඝාතය කළේ නෑ සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අඩු ආයුෂ නැති දීර්ඝායුෂ තියෙන පින්වන්ත දරුවෙක්ගේ. අපි තෙරුවන් සරණ ගියාට අපි කුසල් අකුසල් දැනගත්තාට දොස්තරලා දන්නේ උන් දන්නේ දොස්තර විභාගේ. සුද්ධෝ ගන්නපු දේවල් දන්නේ. සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද? සුද්ධෝ කවදානම් කුසල් අකුසල් අහලාද? ඉතින් ඒ නිසා මේ වගේ කෙලවරක් නෑ පින්වත්නි පව් කරන ලෝකේ. නුඹලා බේරිලා ඉන්නේ කොච්චර අමාරුවකින්ද කියලා හිතන්න. මේ බුද්ධ ශාසනය රැකගන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න. සංඝයා රැකගන්න උපරිම දේ කරන්න. අඩුපාඩු දෝෂ හොය හොයා ඉන්නේ නැතුව. තව තියෙනවා. ඕවට කියන්නේ ගිහි පරාජික. දැන් එතන භික්ෂුණියන් දූෂණය කිරීම කියන එක බලන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසර සමාදන් වූ පිරිසුදු ස්ත්‍රියක් භික්ෂුණිය. සාමණේරියක් නමුත් ඈගේ බඹසරට හානි කරපු ගමන් ඔහුට නිවන් දකින්න බෑ. ඕකේ අනිත් පැත්ත බලන්න. කඩවසන් හාමුදුරු නමක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ව දැලේ දාගෙන කවුරු හරි මේ ගෑණියෙක් ඒ හාමුදුරුව අල්ලගෙන උන්වහන්සේ කසාවතෙන් චුත කළොත්, එහෙම නැත්නම් උන්වහන්සේගේ බඹසරට හානි කළොත් ඒ ස්ත්‍රියට අෂ්ට සමාපත්තියම ඉපදුවත් නිවන් දකින්න බෑ. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බඹසරට ප්‍රතිඥා දුන්න කෙනෙක්ගේ බඹසර කඩලා. ලේසි නෑ මේ කීයකින් බේරිලා යන්නද? සමහර පෙරේත ගෑනු ඉන්නවා. හාමුදුරුවෝ දකින්නකොට පෙරේත වෙන ඉන්න පුළුවන්. ඔවුන් වහා තමන්ගේ කුසල් සිත රැකගත යුතුයි. නිවනක් දකින්න වෙන්නේ. නිවනක් දකින්න වෙන්නේ. ඊට පස්සේ ශාසනයට උපකාර කළ යුතුයි. පැවිද්ද ශ්‍රේෂ්ඨ කොට සැලකිය යුතුයි. මං කිව්වේ එක හාමුදුර නමක් තමන්ගේ අම්මාට පින් දුන්නා. අපි ඇහුවා කිම? කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඇවිල්ලා සතියක් දෙකක් ඉන්නකොටම ගෑනු මතක් වුණා කියලා. ඉතින් කෙල්ලෝම හිතට මතක් වෙනවා. කාමයේ මේනවා. ස්ත්‍රීන් එක්ක ඉන්නම හිතෙනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආරණ්‍ය නායක හාමුදුරන්ට කියලා. ඉතින් නායක හාමුදුර අම්මලාට දැනුම් දීලා මෙයා මේ ගෑනුන්ගේ පැත්තට පිරිතකම වැඩි කියලා. මේ hina වෙනව නෙවෙයි බලන්න මේ ලෝකේ ස්වභාව. ඊට පස්සේ අර අම්මා අර දරුවා ගෙදර එනකොට කන්න බොන්න දීලා පහුවදා මේක මම මේ එච්චර උතුම් නිසා කියන්නේ ඒ කියන්නේ තීරණේ උතුම් නිසා. ගෑනුන්ගේ කුණු ජරා රෙද්දක් පුතාට දීලා පුතා උඹ ආවේ මේක නිසානේ මේක ළඟ තියාගෙන හිටපන් කියලා. අම්මා කලේ. චී කියලා හිතලා පහවදාම ගියා. මහණුණා දැන් තෙරුන් වහන්සේ නම. දසවස් පිරුණ ඉෂ්ටවීරනම. හාමුදුරන්ට කලින් නිවන් යන්නේ කවුද? අම්මා. එහෙම හිතක් හදාගන්න මට නම් හිතන්නවත් බෑ. දරුවෝ පූජාසනයේ තැන්පත් කරන අම්මලා නිවන් දකිනවා. එහෙමයි සිද්ධ වෙන්නේ. සඟරුවනට ගරු කළ යුතුයි. සඟරුවන රැකගත යුතුයි. මනුස්ස ජීවිතයේ දුර්ලභයි. ගොඩාක් දුර්ලභයි. මේක නැති කරගන්න එපා. ඊට පස්සේ තව තියෙන ඕන භික්ෂුවක් අපි කියමු ඔය ආතරේ කවුරු හරි හොරෙන් සිවුරක් පුරව ගන්නවා. ඒකට කියනවා තෙය්‍ය සංවාසය කියලා. මට හිතෙනවා මේක නාට්‍ය චිත්‍රපති වලට උනත් වෙන්න පුළුවන්. හොරෙන් සිවුරු පුරව ගත්ත කෙනා
පස්සේ කාලෙක ඇත්තටම මහාන වෙලා ගුණධර්ම වැඩුවත් නිවන් දකින්න බෑ. ගුරුවරයෙක්ගෙන් දනගසා ලබාගත යුතු උතුම් ජීවරය හොරෙන් පුරවාගෙන බෑ නිවන් දකින්න. ඊට පස්සේ ඔය අතරේ මනුස්ස ජීවිතේ ඉපදිලා ඕන ලැබෙනවා කර්මානුරූපව තමන්ට ලැබෙනවා නපුංසක ජීවිතයක්. පිරිමියෙක් විදියට උපදිනවා. පිරිමි සිතිවිලි නෙමෙයි උපදින්නේ. ගෑනුන්ට ඕන සිතිවිලි උපදින්නේ. බුර බුරා ඒ අසම්මත සිතිවිලි උපදිද්දී ඒක ආදීනව නොදැක්ක ප්‍රහාණය කරන්නේ නැතුව ඒ ලෝභකමේ ඒ පෙරේතකමේම යෙදී වාසය කරනවා. අසම්මත රාගය. පිරිමි පිරිමින්ට ආසයි, කාන්තාව කාන්තාවන්ට ආසයි. ඒ උපදින අසම්මත රාග චෛතසිකය ප්‍රහාණය කරන්න වීරිය නැහැ. කුසල් හිත නැහැ. ඒකට පෙරේතයි ආදීනව දකින්නේ නැහැ. නැගී හිටින්න උවමනාවක් නැහැ. ඒ වාගේ කෙනෙකුට බුද්ධ ශාසනය පිහිට ගන්න බෑ. ඇති වුණ සිතිවිල්ලට නෙවෙයි ඒ සිතිවිල්ලට බාල්දු වෙලා යාම තුලින්. ඔහු යම් දවසක තමන්ගේ සිත කුසලයෙන් ඒ චෛතසිකේ ප්‍රහාණය කරගන්න වෙනවා. සංසාරේ භයානකයි. සංසාරේ භයානකයි. අපි අන්නයිට hina වෙනවා. ඇත්තටම සමහර වෙලාවට පිරිමියෙක් වෙලා ඉපදිලා පිරිමි සිතිවිලි නැතුව ස්ත්‍රී චරිත ලක්ෂණ තියෙනකොට අපි hina වෙනවා මේක අගෑණියෙක් වගේ කියලා. තව එක එක කොල්ලන්ගේ තියෙන ওই නරක වචන තියෙන ඒවා කියනවා. අපි එහෙම hina වුණාට ඔහු සංසාරේ එහෙම කර්මයක් කළානේ එහෙම උනේ. ඔබ දැන් hina වුණොත් ඒ hina වෙන්නේ අනාගතේ Tamanට ලැබෙන එකටයි. Tamanට ලැබෙන එකටයි. භයානකයි සංසාරේ. දුර්ලභව මනුස්ස ජීවිතයක් ලැබුණා. රැකගන්න එක කොච්චර අමාරුද? කොහොමද දෙයියනේ මේව රැකගන්නේ? ආන්නේ රැකගන්න සූත්‍ර දේශනාව තමයි අද කරන්නේ. ඊට කලින් මේ පසුබිම බුද්ධ වචනේ උතුම් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි මේ වටින් මලින් සරසා උතුම් මාණික්කයක් මත මම මේ තැම්පත් කරන්න හදන්නේ බණපදේ. තවම මේ මල් වලින් සරසා ඒ බණපදේට යහනයි මාතනන්නේ. මේව රැකගන්නේ කොහොමද කියලා. ඒක බුද්ධ වචනෙන් අහමු කොහොමද රැකගන්නේ කියලා. මෙච්චර දුර්ලභ දේ. ඊට පස්සේ අපි කියමු භික්ෂුවක් වුණා. ඒ භික්ෂුවත් ගරුකාපත් අපි කියමු පරාජිකාවාගේ ආපත්‍යයකටපත් වුණා. ඒ භික්ෂුව පරාජිකාවාගේ ආපත්‍යයකටපත් වුණොත් ඒ නිර්වාණ සම්පත්තිය නැති වෙලා යනවා. ගරුකාපත්‍යයකට ලක් වෙලා නැගිටියේ හිටියේ නැත්තම් ඒත් ඒ භික්ෂුවට නැගී හිටින්න බැරි වෙලා යනවා. භයානකයි මේ පැත්ත. මේ විදියට ධර්මය අවබෝධ කරගන්න බැරිව මේ ධර්මය අවබෝධ කරගන්න බැරි පැත්තක් ওই විදියට හැදෙනවා බුද්ධ ශාසනයක් ලැබිලත්. ඉතින් බේරිලා මේ වෙනකොට ඔබෙන් ওই වැරදි නොවුනා කියන්නේ ඔබ බේරිලා. ඔබ බේරුනේ වාසනාවකට. ඔබ බේරුනේ පුදුම දෙයකට. මේක නැති කරගන්න එපා. මේක නැති කරගන්න එපා. ওই පෞකාර 70 සංඝයාට ගරහ ඔය යන ටීවී වල මාධ්‍යයේ ඉන්ටර්නෙට් එකේ හාමුදුරුවන්ගේ වැරදි උලුප්පලා එහෙම යනවනේ. මට කවුද කිව්වා. මට පුදුම හිතුණා අතීතේ මතක් වෙලා. ඒ අතීතේ රුවන්වැලි මහසෑය හැදෙන්න කලින් ජයසිරි මහ බෝධීන් වහන්සේ දූපාරාමේ ලංකාවේ තිබ්බේ. දුටුගැමුණු රජුරෝ පහළ වෙන්න කලින්. ඒ කාලේ බෝධිය බලන ප්‍රධාන උපාසකතුමා බෝධීන් වහන්සේ වන්දනා කළ තූපාරාමයට එනකොට කොහේ හරි නරක ගෑණියෙකුයි මිනිහෙකුයි
හැංගිලා වල් වැඩක් කරන්න ඕන කියලා හිතලා සිවුරක් පොරවාගෙන අනුරාධපුර මහමේඝ උද්‍යානයට ගොඩ වුණා. පඳුරක් අස්සේ මුන් නරක දේවල් කළා. අර උපාසකතුමා මේක දැක්කා. ඒතකොට උපාසකතුමා දන්නවද මේ මුන්ගේ චරිත ටික මොකද්ද කියලා? උපාසකතුමාට පෙරුණේ හාමුදුරුවෝ නමකුයි භික්ෂුණියකුයි. අහෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය මට මේවා පෙනුනේ ඇස්වල පින් නැති නිසා කියලා වැලි ටිකක් අරන් ඇස්වලට ගහගෙන ඇස් දෙක අඳ කරගත්තා. සත්‍යයි ඒකාන්ත සත්‍යයි සිංහල ජාති ආරම්භය මේ කියන්නේ. සිංහල මිනිහා දැන් මාලිගාවට ගියා, සිටු මැදුරට ගියා. ඉන්නවා. කතා කරන්නේ දැන්. කතා කරන්නේ ඇස් අන්ධ වෙලා. ලේ වැగిරෙනවා. බෙහෙත් කරනවා, කතා කරන්නේ. රාත්‍රියේදී ආකාශ යක්ෂයෙක් පහළ වුණා. උපාසකය කිව්වා. අහල නැති හඬක් ඕන්න කතා කළා. කවුද උඹ? මං යක්ෂයෙක්. මොකද තෝ ආවේ? තෝ නොකරපු පාපයකට තෝ මොකද ඇස් දෙක අන්ධ කරගත්තේ? ඊට පස්සේ කිව්වා මොකද ඒ කතාවේ තේරුම? අපි දැක්කා කිව්වා වෙච්ච දේ. පින්වතුනි රහස් කියන ඒවා අමනුෂ්‍යයන්ට වහන්න බෑ. ඔයාලට ඕන තැනක කිසි මැස්සෙකුට නොපෙනී වරද්දක් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෝ දන්නවා ඒක. දෙවියෝ කොහෙත්ම දන්නවා. හෘද සාක්ෂි ඒකාන්තයෙන් දන්නවා. කර්මය සාක්ෂු දක්ෂය දන්නවා. ඊට පස්සේ කිව්වා ඒයි පාපී යක්ෂය වහපියතුගේ කට සංඝයා ගැන වැරද්දක් කියවෙයි කියලා සංඝ සරණ රැකගන්න මං ඇස් දෙක අන්ධ කරගත්තා කිව්වා. තෝ මොකද්ද ඔය කරන්නේ? පළමෙහින් යන්න කියලා පන්න ගත්තා. යක්ෂ සභාවකදී දේව සභාවකදී මේ යක්ෂයා ගුණ කිව්වා උපාසකයාගේ. මහා කාල නාගයා නාග ලෝකෙන් කඩුපුල් රැගෙන අතේ තිබ ඒ 이르දියෙන් දිව්‍ය ස්වභාවයෙන් ඉන්නේ කඩුපුල් ටික දුන්නා යක්ෂයාට. ඒ උපාසකයාගේ අතට දීපම් මේක. ආයි රාත්‍රියක පැමිණුණා. තෝ කවුද? සුගන්ධයි ඉවසා ගන්න බෑ. කවුද මේ? මම යක්ෂයා. ඔබට මං එන්න එපා කිව්වා නේද? නෑ මං දූතෙක් විදිහට ආවේ. මොකද්ද උඹගේ දූත මේවර? මහා කාල නාගයා මේ කඩුපුල් මල් දෙන්න කිව්වා. මේ ලංකාවේ දේවල් මේ කියන්නේ. කඩුපුල් මල් ටික අතට ගත්තා. කඩුපුල් මල් ටික අතට ගන්නකොටම හිතුනේ මගේ ජයසිරි මහ බෝධිහාමුදුරන්ට පූජා කරන්න තිබ්බනම්. මගේ ජයසිරි මහ බෝධීන් වහන්සේ මාගේ හදවත වැනි මාගේ පුත්‍ර දරුවෙකුට වගේ බෝධියට සලකන්න. මේ මල් ටික තියලා වඳින්න තිබ්බනම් කියලා හිතුණා. බෝධීන් වහන්සේට පුදන්න ඕන කියලා හිතපු ගමම්ම අන්ධ විච්ච ඇස් පේන්න ගත්තා. මට හිතුනේ ගෙවල් වල හැදෙන සමම්පිච්ච ගහේ මල් පිපිලා තියෙනකොට, සේපාලිකා ගහේ මල් පිපිලා තියෙනකොට බුදුරජාන් මේ මල් ටික දැක්ක ගමන් මේක බුදුරජාන් වහන්සේට පූජා කරන්න නැත්තම්, බෝධියට සෑයට පූජා කරන්න නැත්තම් කියලා කෙනෙකුට හිතුනොත් ඒ සිතුවිල්ල කොච්චර පින්ද? අන්ධෙක්ගේ ඇස් පෙනෙන්න සැලසුවා ඒ පින් සිතුවිල්ල.